හායි කොහොමද ඔයාලට වටලප්පන් හත් වෙත සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ පෙන්නන්නේ ඔයාලට එළවලු රොටි හදන හැටි. ඉතින් මං තාච්චිට තෙල් දාලා රත් වුණාට පස්සේ අමු මිරිස්, ලූණු, සුදු ලූණු පේස්ට් එක, ඒ වගේම කරපිංචා කුඩු, කුරුඳු දාලා හොඳට ඒක මික්ස් කරගන්නවා. ඊට පස්සේ මං ඒකට එළවලු එකතු කරනවා. කැරට්, ගෝවා, ලීක්ස්. මේවා තමයි මං එකතු කරේ. ඒකත් හොඳට කවලම් කරලා ඊට පස්සේ ඒකට මිරිස් කුඩු ස්වල්පයකුයි, කහ කුඩු ස්වල්පයකුයි, අමු තුන පහ ස්වල්පයකුයි රස පදමට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ එකතු කරන්නේ මම ආල. මේ තියෙන්නේ ආල. ආල හොඳට තැඹුණාට පස්සේ පොඩි කරලා එකතු කරගන්න ඕනි. හොඳට කවලම් කරගන්නවා. මේ තියෙන්නේ මං කවලම් කරලා ඉවරලා පේස්ට් එක. මේකටම එකතු කරගන්න ඕනි ගම්මිරිස් කුඩු. ඔයාලගේ රස පදමට ගම්මිරිස් කුඩුත් එකතු කරගන්න. සැරට ඕනි අය වැඩියෙන් එකතු කරගන්න. ඉතින් මේ විදිහට පේස්ට් එක හදාගත්තට පස්සේ මං ඊට පස්සේ කරන්නේ මං කලින් හදා තිබුණා ඩෝ එක. ඉතින් ඒකෙන් පුංචි බෝල හදාගෙන මේ විදිහට තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ බෝල තුනී කරලා රවුමට හදලා ඒක උඩින් පේස්ට් එක තියලා මේ විදිහට නවා ගන්න ඕනි. මේ වගේ හදාගත්ත එළවලු රොටි ටික මම දැන් කරන්නේ සෝස් පෑන් එකක් තියලා ඒකට තේ චුට්ටක් දාලා රත් වුණාට පස්සේ මේ විදිහට තියලා බැද ගන්නවා. අපි රෝල්ස් හදනවා වගේ බදින්නේ නෑ. ඔයාලා ඒක දන්නවනේ. මෙන්න මේ විදිහට කර ගන්න ඕනි චුට්ටක් වටේ. ඊට පස්සේ අපිට පුළුවන් කන්න. ඉතින් මේ වගේ රසම රස එළවලු රොටි එක රස බලන්න ආසයි නම් දකුණු කොරියාවේ ඉන්න ඔයාලට දැන් මගෙන් ඕඩර් එක කරන්න පුළුවන්. එහෙනම් ඕඩර් එකක් දාන්න. ගිහින් එන්නම්.